මහින්දානන්ද අලුත්ගම්ගේ මහත්තයා සිරගත කරන්න උනේ අනුර කුමාර මහත්තයාගේ ෆයිල් ගොඩේ තියෙච්ච නඩුවකින් කියලාද හිතන් ඉන්න ඩෝබිලා. හැබැයි එහෙම හිතන් ඉන්න ඩෝබිලා නැතුවමත් නෙමෙයි. එහෙම හිතන් ඉන්න අය තමයි මේ ඉන්නේ. හැබැයි එතුමාට අදාළ නඩුව දැම්මේ මේ ආණ්ඩුවෙන් නම් නෙමෙයි. 2015 යහපාලන ආණ්ඩුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩු සමයේ. මේ බලන්න ඒකට සාක්ෂිය. ඔබතුමාට මම වගකීමකින් කියනවා. මෛත්‍රීපාල සිරිසේන තමයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මට කැරම් බෝඩ් නඩුව විශේෂ අධිකරණය දැම්මේ. ඔබතුමා දන්නේ නැද්ද? මට කැරම් බෝඩ් නඩුවක් විශේෂ අධිකරණය දාන්න කියලා නියෝග කරන්නේ මෛත්‍රීපාල සිරිසේන. මෛත්‍රීපාල සිරිසේන මෙම නඩුව පවරන්නේ 2019 ජූනි 27 වන දින. නඩුව ගැන නීතිපති උපදෙස් ගන්නේ 2022 ජූනි මාසයේ. තමන්ව නිදහස් කරන්න කියලා මහින්දානන්ද ඉල්ලපු ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරන්නේ 2024 ජූලි 11 වන දින. නඩුව නැවත ආරම්භ කරන්නේ 2024 අගෝස්තු 23. විත්තියේ සාක්ෂි විභාගය ආරම්භ වෙන්නේ 2024 දෙසැම්බර් 2. නඩුවේ ඊළඟ සාක්ෂි විමසීම 2025 අප්‍රේල් 23 වන දින තිබුණා. නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට 2025 මැයි 29 වන අද දින තියුණේ. ඉතින් එතකොට මේ නඩුව අනුර කුමාර මහත්තයාගේ ෆයිල් මිටි එකක් නන් නෙමෙයි. ඩෝබිලා ඉතින් ඒකට චූන් වුණාට කරන්න දෙයක් නැහැ.